හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම ආලියෝ ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් අද මාතෘකාව තමයි ඔයා ආදරය කරන කෙනා ඔයා ගැන හිතන විදිය බලන එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේම නමට උපන්දිනයට වැඩි විස්තර දැනගන්න මාව WhatsApp හරහා personal reading එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ නම්බර් එක තියෙනවා TikTok සහ YouTube bio එකේ. ඒ වගේම ඔයාගේ ආකර්ෂණයත් වැඩි කරගන්න, ඔයා ආදරය කරන කෙනාගේ ආකර්ෂණයත් ඔයා වෙත වැඩි කරගන්නත් ඔයාට පුළුවන් ඔරිජිනල්ම රෝස පළඟු මගෙන් මිලදී ගන්න. ඔන්න මම පයිස් දෙකක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාගේ යම මතක් කරගෙනම වැඩියෙන් ඔයාට හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට කියන්න තියෙන්නේ එයා හැම වෙලේම හිතනවා ඔයා එයාගේ ෆියුචර් ස්පවුස් වෙයි කියලා. ඉතින් ඔයා එයා මැරි කරන කෙනා වුණොත් ගොඩක් හොඳයි කියලා එයා හිතනවා. ඔයාලා දෙන්න අතරම මතභේද තිබුණට එයා වැඩිපුරම හිතන්නේ ඔයාගේ මතයට තමයි ඔයා හැම වෙලෙම වැඩ කරන්නේ, ඔයා හරි කියලා තමයි ඔයා හිතන්නේ කියලා. ඔයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩක් හොඳයි, ඔයා ළඟ සල්ලි තියෙනවා, එහෙම නැත්නම් ඔයා සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙනවා, උනන්දුව තියෙනවා කියලා එයා හිතනවා. ඉතින් ඔයා රෙස්පෙක්ටබල් කැරක්ටර් එකක් විදිහට එයා දකිනවා. එයාගේ ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් එකම කෙනා ඔයා කියලාත් එයා හිතනවා. ඔයාගෙන් ලොකු සපෝට් එකක් එයාට ලැබෙනවා කියලාත් එයා දන්නවා. ඔයා එක්ක විවාහ වෙලා හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න එයා හීනමවනවා. එයාගේ හිතේ තදින්ම ඒ දේ තියෙනවා කියලාත් පෙන්නනවා. ඔයාව සතුටු කරන්න පුළුවන් එකම කෙනත් එයා කියලා දන්නවා. ඉතින් ඔයා එක්ක හොඳ අනාගතයකට යන්න එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ. එයාගේ හිතේ ඔයා වෙනුවෙන් ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ඔයා ගොඩක් වටිනවා කියලාත් එයා දන්නවා. ඉතින් එයාගේ හිතේ ස්ට්‍රෝංලි ඔයා ඉන්නවා. එයා ඕවර් තින්කින් කරනවා ගොඩක් වෙලාවට ඔයා ගැන මොනවා හරි ප්‍රශ්නයක් වුණාම උනත්. ඉතින් ඊට පස්සේ යාටම ඒ දේවල් ගැන බයක් වගේ දෙයක් හැඟෙනවා. ඉතින් ඒක නෝමල් දෙයක්. ඉතින් එයා ඒ ඕවර් තින්කින් කරන නිසා තමයි යාටම වෙන්නේ. ඉතින් ඔයා ගැන ගොඩක් එයා කල්පනා කරනවා නිතරම. හැබැයි එයා කිසිම දෙයක් කාලවකවානු අනුව තීරණය කරලා නැහැ මේ වෙනකොට. මොකද ඔයාලා අතර පොඩි ප්‍රශ්න බාධක තියෙන නිසා එයා තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ. උදාහරණයක් විදිහට ඔය දෙන්න කසාද බඳින්නේ කවද්ද, මොන හරි දෙයක් වැඩ කටයුත්තක් කරනවා නම් හරියටම මේ කාලෙදී අපි කරනවා වගේ දේවල් එයා තාම තීරණය කරලා නැහැ. එයාට අවශ්‍යවත් එක්ක හැමදාටම ඉන්නයි. ඔයා වහිමි කරගන්න එයා කැමති නෑ. ඔයාගේ හිත ගොඩක් හොඳයි කියලාත් එයා දන්නවා. ඉතින් ඔයාට හරිම සෙන්සිටිව් හිතක් තියෙන කියලාත් එයා දන්නවා. එයාගේ ප්‍රශ්න බාධක හැමදේම හරි ගස්වගෙන තීරණයකට එන්න තමයි යාට ඕනේ. ඉතින් එයාට ඒකට ටික කාලයක් ඕනේ වෙලා තියෙනවා. ඉතින් ඒක ඔයත් අවබෝධ කරගෙන එයාට සපෝට් කරන් ඉස්සරහටම යන්න කියලා මම ඔයාට යුනිවර්ස් ඇඩ්වයිස් එකක් විදිහට දෙනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට කියන්න තියෙන්නේ එයාගේ හිතේ ඔයා ගැන හොඳ පැහැදීමක් තියෙනවා. පැහැදිලි අදහසක් ඔයා ගැන තියෙනවා. ඔයාලගේ සම්බන්ධය ගොඩක් හොඳින් පවත්වාගෙන යන්න ගොඩනගා ගන්න එයාට උවමනා වෙලා තියෙනවා. එයා ඒ ගැන හිතනවා. ඉතින් ඔයාට රෙස්පෙක්ට් කරනවා එයා. එයාගේ ජීවිතයේ කොටසක් තමයි ඔයා. ඔයා ගැන ලොකු විශ්වාසයක් එයාගේ හිතේ තියෙනවා. ඔයාව ඉක්මනින් මැරි කරන්න ඕනේ කියලා එයා තීරණය කරලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් එයාට ඕනේ ඔයා එක්ක හැම වෙලේම සතුටින් ඉන්න. ඔයා එයාට ගොඩක් ආදරය කරනවා කියලාත් එයා දන්නවා. ඔයා එක්ක කාලය ගත කරන එක යාට ලොකු සැනසීමක් සහ සතුටක් වෙලා තියෙනවා. ඔයා එක්ක අලුත් වැඩ කටයුතු කරන්න එයා හිතනවා. ඔයා ගැන ලොකු ඇට්‍රැක්ෂන් එකක් එයාගේ හිතේ තියෙනවා. ඉතින් එයා හිතනවා ඔයා එයාගේ සෝල්මේට් කියලා. එයාගේ හිතේ ඔයා ගැන ලොකු බොන්ඩ් එකක් තියෙනවා. එයාගේ හැම දෙයකදීම ඔයා එයාගේ පිටිපස්සෙන් ඉන්නවට තමයි එයා කැමති. එයාට අවශ්‍යම දේ තමයි ඒක. ඉතින් ඔය දෙන්නට දෙන්න හොඳින් තේරුම් අරගෙන ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තව අලුත් ටැරෝ රීඩින්ග්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එකත් subscribe කරලා තියාගන්න. ඉතින් මේ රීඩින් එකත් like කරන්න, comment කරන්න, share කරන්න. ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.